Hello guys, එන්න අපි අද සුපිරි චිකන් කරියක් ගහමු. මං මෙතන මස් කිලෝ එකක් විතර අරන් තියෙනවා. මේ මස් එක කපා ගමු. මම මස් එක මේ legs ගත්තේ. legs මේ කපා ගමු. මේ මස් කපා ගත්තේ ඔක්කොම කෑලි එක සයිස් වගේ වෙන්න කපා ගන්න. අපි දැන් සීසන් කරගමු. මම මේකට දානවා ලුණු. මිරිස්. මිරිස් කුරු ටික. මේ වෙලාවේදී පොඩ්ඩයි පස්සේ අපි මිරිස් කුරු ටිකක් බැදගමු. බැදගෙන දාලා කහ ටික MSG බදපුරුණු වහ මස්කරි පවුඩර් සෝයා සෝස් දහි ටික තෙල් පොඩ්ඩක් එකෙන් අපි මේක මික්ස් කරගමු. ගයිස් අපේ මස් එක මේ අපි රෙස්ට් කරගමු මේ විනාඩි 20ක් 30ක්. එතකන් අපි මේ ඉඟුරු සුදු ලුණු ටික කපාගෙන ප්‍රෙප් කරගමු. හරි ගයිස් මේ මස් එක හදාගන්න යන්නේ. අපි පෑන් එක මේ රත් වෙන්න දාලා තුන් ටිකක් දාගමු. මේකට දාගත්ත කුරුදු රම්පේ කරපිංචා උළුහාල් කරාබු නැති එනසාල්. දැන් මේකට දාගමු අපි සුදු ලුණු ඉඟුරු අපේ ලුණු ටික. අපි මේක හොඳට බැදගමු. දැන් මේක මේ බැදිලා තියෙන්නේ. අපි මේකට දාගමු අප පේස්ට් ටික. ටොමැටෝ පේස්ට් ටිකකුත් දාගමු. දැන් දාගමු අපි මිරිස් කුරු ටික. ගයිස් දැන් මේ මම දාගන්නා මේ සවර් ක්‍රීම්. සවර් ක්‍රීම් නැත්තම් ඔයාලට පුළුවන් කිරි හරි පැණි රස නැති යෝගට් එකක් දාගන්න. ග්‍රීක් යෝගට් එකක් වගේ දාගන්න පුළුවන් මේකට. අපි මේකට ලුණු ටිකකුත් දාගමු. හරි ගයිස් දැන් දාගමු අපේ මස් ටික. මේක අපි හදන්නේ මේ පොඩක් තික් එකට.
thick gravy එකක් එන්න. හොඳට කලවම් කරගමු. ඔය guys කපාගත්තත් මේ තක්කාලි ගෙඩියකුත් දාමු. ගොරක සිනමල එක දාගත්ත guys මේ පොඩ්ඩයි දාගන්නේ වැඩිය දාන්න මොකද මේ සවර් ක්‍රීම් එකත් ඇඹුලයිනේ ඒ හින්දා චුට්ටක් දාගන්න. guys chicken එකත් වතුර ඇවිල්ලා තියෙන්නේ අපි මේකටම දාගමු අපේ මේ අර වතුර පොඩ්ඩක්. බලන්න guys මේ වෙලාවේදී සර ලුණු ඒ ටික බලන්න ලුණු පොඩ්ඩක් මදි වගේ අපි ලුණු පොඩ්ඩක් දාගමු. දැන් අපි මේක වහලා තියමු. ඉන්දර අඩු කල්ලක් බහලා තියන්න guys මේක විනාඩි 15ක් විතර උයාගමුද. guys මස්සේ පොඩ්ඩක් බලන්න යන්නේ. දැන් විනාඩි 15කට විතර පස්සේ බලන්නේ. තව guys විනාඩි 5ක් විතර තියමු අපි. මස්සක බලන්න යන්න guys මේ අපි විනාඩි 20ක් 25ක් මේක මේ උයාගත්තා. දැන් chicken එක හැදිලා තියෙන්නේ. මේ oil එක හැම split වෙලා හොඳට තියෙනවා මේ chicken gravy එක. අපි මේක මේ rest කරගමු අපි මේ ලිපේම හදපු. ඊට පස්සේ මේ gravy එක හොඳට මේ පොඩ්ඩක් thick වෙලා තියෙනවා. guys මේක තමයි අපේ chicken curry එක. ඔයාලත් හදලා බලන්න එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. දැන් සිතන්නේ